සුබම සුබ දවසක් වෙන්න කියලා ඔය හැම දෙයකටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් අපි වීඩියෝ එකක් අරගෙන ආවිලා තිනවා ස්ටාෆ් ටැරොට් ක්වීන්. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්මම subscribe කරන්න. ඉතින් ඔයාලට කියන good news එකක් තියෙනවා. අපේ channel එකේ subscribersලා 5000ක් පිරුණා. ඉතින් 5000ක් පිරලා දැන් දවස් කිහිපයක් වෙනවා. ඉතින් ඔය හැම දෙයකටම ගොඩක් ස්තුතියි මේ වෙනුවෙන් කියලාත් මම මගේ ස්තුතිය පුද කරනවා. ඉතින් ගොඩක් මට සතුටුයි. ඉතින් ඔයගොල්ලෝ නිසා තමයි මේ හැම දෙයක්ම. ඉතින් ඔයාලගේ මොනවා හරි තව request තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම අපේ subscribersලා 5000ක් පිරීම නිමිත්තෙන් අපි giveaway එකක් organize කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් මේකට ඔයාලා කැමතිද නැද්ද කියලා පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. giveaway එකක් ඕනේද නැද්ද කියලා. ඉතින් මේ giveaway එකෙන් මොනවද ඕනේ කියලාත් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඉතින් අපි කලින් giveaway එකෙන් personal readings 5ක් දුන්නා. ඉතින් මේ සැරේ කීයක්ද ඕනේ giveaway එකක් කරන්නද එපාද? ඉතින් මේ හැම දෙයක්ම පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඔයගේ අදහස මොකක්ද කියලා. ඉතින් මේ දේවල් අනුව මම ඉස්සරහට giveaway එකක් organize කරනවා. ඉතින් ඔය හැම දෙනෙක්ම ඒකට සම්බන්ධ වෙන්න. අපි යමු reading එකට. ඉතින් අද ගෙනත් තියෙන ගොඩ දෙනෙක් ඉල්ලපු reading එකක් ඒ තමයි ඔයාගේ crush එක ඔයා ගැන මොනවද හිතන්නේ. ඉතින් ඔය දෙන්නගේ ආදරය සාර්ථක වේද? ඔය දෙන්නගේ අනාගතය කොහොම වේද? එයා ඔයාගෙන් ask out කරයිද? ඔයාට උත්තරයක් දෙයිද? ඉතින් මේ හැම දෙයක්ම තමයි අද reading එකෙන් බලන්න යන්නේ. ඉතින් අද වෙනදා වගේම files 3ක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඔයාලගේ හිත වැඩිපුරම යන file එක තෝරන්න. හොඳට S2 වහගෙන ඔයාගේ crush එක ගැන හිතින් හිතාගෙන S2 ඇරලා ඔයාගේ හිත වැඩිපුරම යන file එක තෝරන්න. File number 1. ඔයාට ඇවිල්ලා තියෙන cards කිව්වොත් the lovers card, the sun card, king of cups, ace of cups තියෙනවා, 10 of pentacles, 2 of wands, ඒ වගේම knight of cups තියෙනවා, අන්තිමට ඇවිල්ලා තියෙනවා page of pentacles. ඉතින් මේ cards වලින් කියන්නේ ඔයාගේ crush එකගේ සිතුවිලි ඔයාට ආදරය දැක්වීම සම්බන්ධයෙන් ඉතාමත් සුබ අවස්ථාවක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ ඔයාට ආදරය කරන්න එයාගේ සිතට එහෙම සිතුවිල්ලක් එනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඔයාගේ crush එකගේ appearance එක ගත්තොත් එහෙම එයා ගොඩක් සුන්දර මිනිහෙක් නිකන් එයාව දැක්කහමත් හරි සුන්දර ප්‍රියමනාප බවක් දැනෙනවා. ඒ වගේම එයා ගොඩක් positive feelings වලින් තමයි ඉන්නේ. හැම දෙයකම positive විදිහට තමයි එයා දකින්නේ. ඒ වගේම එයාගේ ගොඩක් හරි lovable, ගොඩක් ආදරණීය, ඒ වගේම හරි කාරුණික හිතක් තමයි එයාට තියෙන්නේ. විශේෂයෙන්ම එයා හරි open minded, හැම දෙයක් ගැනම openly හිතන කෙනෙක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම එයා හරි සපෝටිව්, මොන හරි වැඩක් කරන්නදී ගොඩක් උදව් කරන, ගොඩක් ඒ දේවල් ගැන හොයලා බලන, ගොඩක් කෙයාරින් පාර්ට්නර් කෙනෙක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම එයාගේ තව අපියරන්ස් එක ගැන බැලුවොත් ගොඩක් තලෙලු, ඒ වගේම සුදු පාටට හුරු කෙනෙක් කියලා තමයි කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෙනා ගර්ල් කෙනෙක් වුණත්, බොයි කෙනෙක් වුණත්, මොන වයසක කෙනෙක් වුණත් පොඩ්ඩක් ඒ වගේ ස්කින් ටෝන් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම කර්ල් කොණ්ඩයක් තියෙන්නත් පුළුවන්. පිරිමි ළමයෙක් නම් ගොඩක්, ගෑනු ළමයෙක් නම් ගොඩක් ලෝන් හැයර් එකක් තියෙන්න පුළුවන්. ස්ට්‍රේට් ටයිප්. ඒ වගේම ඇඟ ටිකක් පිරිපුන්, ගොඩක් හොඳ පෞරුෂයක් තියෙන, ගොඩක් කොන්ෆිඩන්ස් එකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ පර්සන්. ඉතින් මේ දේවලුත් එක්ක king of cups තියෙනවා, ace of cups තියෙනවා. ඉතින් මේ දෙකෙන්ම කියන්නේ එයා ගොඩක් feelings, ගොඩක් emotionally ඒ පැත්තට බර, ගොඩක් sensitive කෙනෙක් කියලා. ඒ වගේම එයා හරිය ආදරය දැක්වීමට available, ගොඩක් සූදානම් මේකට කියලා තමයි පෙන්නුම් කරන්නේ. කියන්නේ එයාගේ හිතේ එහෙම ආදරය දක්වද්දී එයාගේ හිතේ බයක් එහෙම නැහැ කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඔය දෙන්නගේ සම්බන්ධය ඇතුළට third party connection එකක් තියෙනවද කියන එක බැලුවොත් third party connection එකක් නැහැ කියලා කියන්න පුළුවන් මේ වෙట్లా තියෙන cards වලින්. ගොඩක් වෙලාවට ඔයා එයාගෙන් හිතනවා වගේ එයාත් ඔයාගෙන් හිතනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දැම්ම ඔයාට කියනවද නැද්ද එහෙම එකක නැහැ. හැබැයි එයාගේ හිතේ නිකන් ඔයා මේක ගැන මුල් කාලේ තිබ්බ අදහස් වගේ තමයි එයාගේ හිතේ තියෙන්නේ. ඒ විදිහට තමයි එයාත් ඔයාගෙන් හිතන්නේ කියලා තමයි පෙන්නුම් කරන්නේ. කියන්නේ ඔයාගේ එකක් දැන් day by day එක grow වුණානේ. ඒ වගේම එයා හිතන විදිහ දවසින් දවස වැඩි වෙයි කියලා තමයි පෙන්නුම් කරන්නේ ඔයා ගැන හිතන එක. එයා ඔයාට ආදරේ කියයිද නැද්ද කියන එක බැලුවොත් මේ Knight of Cups එකෙන් පෙන්වන්නේ එයා ඔයාට ආදරේ කියයි කියලා. ගොඩක් වෙලාවට සමහර විට එයාගෙන ask out කරලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වුණත් ඒකට උත්තරයක් එයා දෙන්න ඉඩ තියෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. එයාව ඔයාව විවාහ කරගන්න පුළුවන් වේද කියන එක බැලුවොත් ඉතින් 10 of Pentacles කාඩ් එකකින් කියනවා ඔවුන් සමග ඔයාට දිගු කාලින සම්බන්ධතාවයක් ඇති කිරීමට කැමතියි කියලා. ඒ වගේම
විවාහයකට යන්න ගොඩක් කල් යනවා කියලා පෙන්නුම් කරනවා. ඉතින් ඒ අතර කාලය වෙදෙන්නම් මේ ප්‍රශ්න හොඳට විසඳගෙන එකට හිටියොත් ගොඩක් වෙලාවට හොඳ විවාහ සම්බන්ධයකට යන්න ඉඩ තියෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ මේ කාඩ් එකේ තියෙන. දැන් මේ වැටලා තියෙන කාඩ්ස් අනුව වෙදෙන්නම් විවාහ සම්බන්ධයකට අනිවාර්යයෙන්ම යනවද නැද්ද කියන එක කියන්න අමාරුයි. ඉතින් ගොඩක් කල් යන්න ඕනේ. අවුරුදු 2-3ක්වත් යන්න ඕනේ රිලේෂන්ෂිප් එක. එතකොට තමයි ගොඩක් වෙලාවට මේක සාර්ථක වෙනවද නැද්ද කියලා කියන්න පුළුවන්. ඔයා යෝගේ ක්‍රෂ් එකගේ අනාගතය ගත්තොත් Two of Wands සහ Page of Pentacles තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ ගොඩක් සාමකාමී ගොඩක් සාර්ථක අනාගතයක් තමයි ඔය දෙන්නට තියෙන්නේ කියලා. ඒ වගේම එයා ඔයාට ගොඩක් අර නොවෙනස් වෙන ආදරයකින් සහ ඔය දෙන්නගේ අර ජීවන අරමුණු තියෙනවනේ ඔය දෙන්නගේ ගෝල්ස් තියෙනවනේ ඒ දේවල් සාර්ථක කරගන්න හොඳ අඩිතාලමක් දාගෙන යනවා. ඒ විදිහේ පාර්ට්නර් කෙනෙක් තමයි ඔයාට හම්බෙන්නේ කියලා තමයි පෙන්නුම් කරන්නේ. එයා ඔයාව කන්ටැක්ට් කරගනීද කියන එක ගත්තොත් ගොඩක් වෙලාවට ඔය දෙන්න දැන් නෝ කන්ටැක්ට් නෙමෙයි නන් ඉන්නේ. Knight of Cups එකකින් කියනවා එයා ඔයත් එක්ක කන්ටැක්ට් කරගන්න කැමති ඔයාට නිකන් මැසේජ් එකක් දාලා ඔයාගෙන හොයලා බලන්න ඒ වගේ දේවල් වලට කැමති කියලා. ඒ වගේම විශේෂයෙන් රාත්‍රී 9-11 අතර සම්බන්ධ වීමට හැකියාවක් තියෙනවා. එයා ඔයාට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් දාන්න, ඒ වගේ දෙයක් කරන්න ඉඩ තියෙනවා ගොඩක් රෑ 9-11 අතර. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකගේ late night thoughts බලන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ අපේ personal reading service එක ගැන. ඉතින් ඔයාලට හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් අපිත් ඒ කියන්න පුළුවන්. දැන් මම මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් personal reading එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මොනාරි හේනයක් දැක්කම ඒ දේවල් ගැන රීඩින් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ලව් ස්පෙල් එකක් උනත් කරගන්න පුළුවන්. ඔයාට ආදරේ ආකර්ෂණය කරගන්න. ඔයාට මේ ක්‍රෂ් එක ඉක්මනටම කැමති කියනවා දකින්න කැමති නම් ලව් ස්පෙල් එක තමයි හොඳම විසඳුම. ඉතින් දැන්ම අපිට මැසේජ් එකක් දාන්න අපි මේ හැම සර්විස් එකක්ම ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකගේ late night thoughts බැලුවොත් ඔයාගෙන රාත්‍රී කාලේදී මොනවද එයා හිතන්නේ කියන එක බැලුවොත් ගොඩක් වෙලාවට ඔයත් එක්ක අනාගතේ ගත කරන්නේ කොහොමද කියන එක ගැන එයා ගොඩක් හීනමවනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් එයාගේ හිත ගොඩක් සතුටින් ආදරෙන් පිරලා තියෙන්නේ ඔයා ගැන හිතද්දි. ඒ වගේම එයාට ගොඩක් හිතෙනවා ඔයාගෙන් ආස්ක් අවුට් කරන විදිය. ඔයාගෙන් කැමතිද කියන එක අහන්නේ කොහොමද කියලාත් එයා හිතනවා හැමදාම වගේ කියලා තමයි පෙන්눔 කරන්නේ මේ වැටලා තියෙන කාඩ්ස් එක. ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට දෙන්න තියෙන රීඩින් එක මේක තමයි. ආදර ගිහිල්ලා එන්න සුබ දවසක් වේවා. ෆයිල් නම්බර් 2 ඔයාට ඇවිල්ලා තියෙන කාඩ්ස් කිව්වොත් 3 of swords, 5 of cups, the moon card, 9 of swords, 7 of swords ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 10 of swords, queen of cups ඇවිල්ලා තියෙනවා. අන්තිමට තියෙනවා page of swords. ඉතින් මේ ෆයිල් එකට ඇවිල්ලා තියෙන කාඩ්ස් වලින් පෙන්නන්නේ ඔයාගේ ක්‍රෂ් එකගේ සිතුවිලි ගොඩක් සංකීර්ණ සහ ගොඩක් වෙලාවට අර අසතුටින් තමයි පිරීලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකකේ පෙනුම ගත්තොත් එහෙම එයා ටිකක් තලලු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් ඩාර්ක් සයිඩ් එකට යන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම එයා පිරිමි ළමයෙක් නම් ගොඩක් වෙලාවට කොණ්ඩේ කර්ල් වෙන්න පුළුවන්. ඒ වගේම ගෑනු ළමයෙක් නම් එයා කොණ්ඩේ නිකන් කොටට කපලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එයා ගොඩක් අර ඉයරින්ස් එක එක විදිහේ කරාමු දාන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ පර්සන්. ඉතින් එයා පිරිමි ළමයෙක් නම් ටිකක් මහත ගොඩක් අර ඇවරේජ් සාමාන්‍ය මට්ටමේ උසක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ පර්සන්. ඉතින් එයා ගර්ල් කෙනෙක් නම් ටිකක් කෙට්ටු හැබැයි උස පෙනුමක් තියෙන කෙනෙක්. ඔයාට වැඩිය මිටි වෙන්න පුළුවන්. නමුත් එයා නිකන් අර උස පෙනුමක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ පර්සන්. ඒ වගේම ගර්ල් කෙනෙක් ගැන නම් බලන්නේ එයාගේ ඇස් ගොඩක් දීප්තිමත්. ඒ වගේම අර හරි ඇට්‍රැක්ටිව් ඇස් දෙකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ පර්සන්. ඉතින් එයාගේ ක්වොලිටිස් ගත්තොත් මේ Queen of Cups එකෙන් පෙන්නනවා එයාලගේ හැඟීම් ගොඩක් සංකීර්ණයි කියලා. ඒ කියන්නේ ඕවර් තින්කින් වගේ එකකුත් පෙන්눔 කරනවා. එයාලා ගොඩක් දේවල් ගැන හරියට හිතන ගොඩක් ඩිසිෂන් ගන්න කලින් සෑහෙන ප්ලෑන් කරන එහෙම කෙනෙක් තමයි ඔයාගේ පර්සන්. ඒ වගේම 9 of swords සහ 10 of swords එකෙන් පෙන්නනවා එයාලා ගොඩක් මනස ඉක්මනින් විඩාවට පත් වෙන ගොඩක් ස්ට්‍රෙස්ඩ් වෙලා තියෙන එහෙම තත්ත්වයක් තියෙන්නේ කියලා. ඉතින් එයාලට තීරණ ගන්න ගොඩක් අසමත් වීම සහ අවාසනාවන්ත සිතුවිලි කියන්නේ එයාලා හරියට එයාලගේ ජීවිතේට වෙන දේවල් ගොඩක් හිතලා බලලා එයාලා හිතන එයාලා ගොඩක් අවාසනාවන්තයි කරන කිසි දෙයක් හරියන්නේ ඒ වගේ ටිකක් නෙගටිව් එනර්ජි එක තමයි ඔයාගේ පර්සන් ඉන්නේ. ඒ වගේම එයාට නිකන් පොඩි දෙයක් කිව්ව සමහර වෙලාවට එයා ඒක ගැන වැරදි විදිහට හිතන්නේ. එහෙම නැත්නම් පොඩ්ඩක් නැත්තම් තරහ යනවා. ඒ වගේම එයා හරි සෙන්සිටිව් කියලාත් පෙන්눔 කරනවා ඔයාගේ පර්සන්. ඒ වගේම එයා හරි අර අනිත් කෙනා ආදරය දෙනවට අනිත් කෙනා කරුණාව දක්වනවට අර ඒ වගේ ටේකර් කෙනෙක් විදිහට
විදිහට එයා දේවල් බලාපොරොත්තු වෙනවා කියලා පෙන්눔 කරනවා අනිත් අයගේ. ඒ වගේම එයා නිකන් සත්තු එක්ක පරිසරය එක්ක ඒ වගේ දේවල් එක්ක ඉන්න කැමතියි කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔය දෙන්න අතරට මොන හරි third party connection එකක් තියනවද කියන එක බැලුවොත් මේ seven of swords එකෙන් පෙන්නන බොහෝ දුරට third party connection එකක් ඇති කිය. සමහර විට එයාට ක්‍රෂ් එකක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට දැනටමත් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් එයාට. ඉතින් ඒ වගේ මොනවාම හරි third party connection එකක් වාගේ පර්සන්ට තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම එයා රාත්‍රී කාලයේදී වාගෙන මොනවද හිතන්නේ කියන එක බැලුවොත් මේ ඔයාගේ රීඩින් එක අවසානයේට මම මේක කියනවා. ඒ නිසා අවසන් වෙනකම් බලන්න. මොකද එයා ඔයාට කියන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා කියලා තමයි මේ කාඩ් එකෙන් පෙන්නන්නේ. ඉතින් එයා ඔයාට ආදරේ කියයිද කියන එක බැලුවොත් page of swords එකෙන් පෙන්눔 කරනවා. එයා ඔයාට ගොඩක් වෙලාවට ආදරේ කියන්නේ නැති වෙයි කියලා. සමහර විට ඔයා එයාට ආදරේ කිව්වා ඒකට කිසිම රියැක්ෂන් එකක් දක්වන්නේ නැති වෙයි කියලා තමයි කියන්නේ මේ කාඩ් එකෙන්. ඉතින් ඔය දෙන්න විවාහ වෙයිද කියන එක බැලුවොත් ten of swords තියෙනවා, five of cups තියෙනවා. ඉතින් මේ දෙකෙන් පෙන්눔 කරන්නේ ඔයාට එයා එක්ක දිගු කාලීන සම්බන්ධයක් නැති බවයි. ඉතින් ගොඩක් වෙලාවට එයාට එහෙම අදහසකුත් නැහැ ඔයත් එක්ක රිලේෂන්ෂිප් එකකට යන්න කියලා තමයි පෙන්눔 කරන්නේ. ඔයාගේ ක්‍රෂ් එකේ අනාගතය ගත්තොත් ගොඩක් වෙලාවට ඔයාටත් මේ ෆීලිංස් නැති වෙනවා තව ටික කාලෙකින් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ එයාගෙන් කිසිම මේක රියැක්ෂන් එකක් නැති නිසා එයා ඔයාව ඉග්නෝර් කරන නිසා ඒ දේවල් නිසා ඔයාටම දැන් මේක එපා වේගෙන එනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉදිරියේදී ඔය දෙන්නගේ අනාගතයේදී ගොඩක් නියුට්‍රල් ෆීලිං එකක් ඔයාටත් එයාගෙන තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ මේක රිලේෂන්ෂිප් එකකට යන ඒ විදි සම්බන්ධයක් නෙමෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් එයාව කන්ටැක්ට් කරගනීද නැද්ද කියන එක බැලුවොත් page of swords තියෙනවා, nine of swords තියෙනවා. ඉතින් ඒකෙන් පෙන්눔 කරන්නේ එයාලට දැන් ඔයාට කන්ටැක්ට් කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ වගේම එයාට නිකන් ඩවුට්ස් තියෙනවා, එක ෆියර්ස් තියෙනවා. නිකන් ඔයාට මැසේජ් එකක් වා දැම්මත් ඒකට රිප්ලයි කරන්න බැරි හේතු ගොඩක් තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ගොඩක් වෙලාවට ඔයාට රිප්ලයි කරත් එයා 12 2 ඒ වගේ අතර කාලෙදී ඔයාට රිප්ලයි කරන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට මේකේ අර සම්භාවිතාවය ගොඩ අඩුයි. නමුත් ඒක සීරෝම කියන්නේ නැහැ ආව කන්ටැක්ට් කරගන්නෙම නැහැ කියලා කියන්නේ. එයාට ලොකු අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් එයා රාත්‍රී කාලේ දුවාගෙන හිතන්නේ මොනවද කියන එක කියන්න කලින් මතක් කරන්න ඕනේ. අපෙන් ඔයාලට පර්සනල් රීඩින් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක ජෙනරල් රීඩින් එකක් නෙවෙයි. ඉතින් ඔයාලටම කියලා පර්සනල් රීඩින් එකක් ගන්න පුළුවන්. දැන්ම මේ අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලට ආදරේ ආකර්ෂණය කරගන්න ඕන නම් කාගෙන් හරි අපි ලව් ස්පෙල් හුත් කරලා දෙන්න. මේ දැන්ම අපේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් කෝල්ස් ගන්න එපා කියලා ආදරේ මතක් කරනවා. ඉතින් මේ වගේ සර්විසස් අපි ලබා දෙනවා. දැන්ම අපිට මැසේජ් එකක් දාන්න. ඉතින් එයා ඔයාගෙන මොනවද රාත්‍රී කාලේදී හිතන්නේ කියන එක බැලුවොත් එයා ටිකක් අර ඔයාට කෙලින්ම නෑ කියන්නෙත් නැතුව නිකන් ඔයාගෙන ආස්ක් අවුට් කරන්නෙත් නැතුව ඔයා එයාට කැමතියි කියන බව දැන එයා ගොඩක් ඔයාව සෙල්ලමට ගන්නවා කියලා එයාගේ හිතම එයාට කියනවා ඔයා මෙහෙම වැරදි දේවල් කරනවා නේද කියලා. එයාට රාත්‍රී කාලයේදී ගොඩක් ගිල්ටි ෆීලින් එකක් දැනෙනවා. ඒ කියන්නේ එයාගේ හිතම එයාගෙන් ප්‍රශ්න කරනවා ඇයි අරයට බලාපොරොත්තු දෙන්නේ කියලා. ඉතින් ඔයාගෙන ගොඩක් අර ගිල්ටි ෆීලිංස් තමයි එයාට රාත්‍රී කාලයේදී හිතට එන්නේ. ඉතින් ඔයාගෙන අර අංගන ගොඩක් සත්‍ය දේවල් තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. කියන්නේ එයාගේ හිතේ වෙන කෙනෙක් ඉඳලා ඇයි ඔයාලට තවත් බලාපොරොත්තු දෙන්නේ? ඒ වගේ එයාගේ හිතම එයාගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් මේ දේවලුත් එක්ක එයා ගොඩක් අර සතුටින් නෙමෙයි ඉන්නේ මේ දේවල් සම්බන්ධයෙන් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට දෙන්න තියෙන රීඩින් එක මේක තමයි. සුබ දවසක් වේවා. ෆයිල් නම්බර් 3 ඔයාට ඇවිල්ලා තියෙන කාඩ් කිව්වොත් Two of Cups, the Star card, the Hangman ඇවිල්ලා තියෙනවා. ඒ වගේම Six of Swords, the Empress card එක, ඒ වගේම Four of Pentacles, Knight of Pentacles ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අන්තිමට ඇවිල්ලා තියෙනවා the Hermit card එක. ඔයාගේ ක්‍රෂ් එකේ ගොඩක් සංකීර්ණ සිතුවිලි තියෙනවා. ඒ කියන්නේ එයාටත් හිතා ගන්න බැරි ඒ වගේ confusing සිතුවිලි තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේක අර සුබදායි පැත්තටත් තියෙනවා. නිකන් එයාගේ හිත නිකන් ඔයාට කැමතියි කියන්නත් වගේ එකකුත් තියෙනවා ලාවට කියලා තමයි කියන්න තියෙන්නේ මේ වැටලා තියෙන කාඩ්ස් අනුව. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකේ ඇපියරන්ස් එක බැලුවොත් ගොඩක් වෙලාවට එයාගේ හැසිරීම, එයා කතා බහ කරන විදිහ ගොඩක් ආකර්ශනීයයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම එයාගේ බාහිර පෙනුම ගත්තොත් එයා නිකන් සුදු පාටට හුරු කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් අර කළුමත් නැතුව ගොඩක් සුදුවට හුරු කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ
person. ඒ වගේ මෙයා ගෑනු ළමයෙක් නම් ගොඩක් වෙලාවට හරි ලස්සනට ඇඳලා කරලා මේකප් දාලා ඒ වගේ ලස්සන ගවුන්ද ඇඳුම්ද එක එක විලාසිතා කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ person. ඒ වගේම ඔයා බොයි කෙනෙක් ගැන නම් බලන්නේ එයා ගොඩක් උස නිකන් තල්ලු වගේ කෙනෙක් වෙන්න පිරුපුන් ඇඟක් තියෙන සාමාන්‍ය ප්‍රමාණය ඇඟක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ person. ඒ වගේම ඔයා පිරිමි කෙනෙක් ගැන නම් බලන්න ඔයාට එයාගේ ඇස් දෙක දිහා දැක්කහම නිකන් ඒක ඔයාගේ මතකයෙන් අයින් කරන්න ගොඩක් අමාරුයි. නිකන් හරියට සෑහෙන්න මතක හිටිනවා එයාගේ ඇස් දෙක දැක්කහම. ඒ වගේම පිරිමි කෙනෙක් ගැන නම් බලන්නේ එයා හරියට ඒ වගේම මේ ද එම්ප්‍රස් කාඩ් එකකින් කියනවා එයා හරි කෑරින් හරි ට්‍රැඩිෂනල් විදිහේ කෙනෙක් කියලා. ඒ වගේම එයාගේ ගතිගුණ ගත්තොත් මේ 2 of cups එකනොද ස්ටාර් කාඩ් එකනො කියනවා ඔයාගෙනත් පොඩ්ඩිවට ආදරයක් ගැන එහෙම සිතුවිලි තියෙනවා කියලා. ඉතින් ඒ මේ හැන්ඩ්මෑන් කියනවා තීරණයක් ගැනීමට එයාට අසමත්කමක් තියෙනවා කියලා. ඒ කියන්නේ තීරණයක් ගන්න එයා ගොඩක් කර දේවල් හොයලා බලන ගොඩක් එයාට සාධක ඕනේ. ඒ නිසා එයා ගොඩක් අසමත් වෙනවා තීරණයක් ගන්න මේ ගැන කියලා තමයි පෙන්눔 කරන්නේ. third party connection එකක් තියෙනවද කියන එක බැලුවොත් ඔයාගේ සම්බන්ධයට මේ 4 of pentacles එකකින් කියනවා third party එකක් දැනට නැහැ. නමුත් එයා ගොඩක් කර සමහර විට එයාගේ ex partner කෙනෙක් ගැන හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාම ආදරයකට යන්න එයා available නැහැ කියලා එහෙම බ්ලොක් කරන සිතුවිලි තියෙන්න පුළුවන් රිලේෂන්ෂිප් එකට යන්න නැති වෙන්න. ඒ වගේ බ්ලොක් කරන සිතුවිලි තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට third party connection එක ඍජුව මේකට නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. එයා ඔයාට ආදරේද කියන එක බැලුවොත් Knight of Pentacles කියනවා එයා ඔයාට ආදරේ කියන්න අවස්ථාවක් තියෙනවා කියලා. හැබැයි එයාට නිකන් එකපාර හිතුනොත් එහෙම නෑ. එහෙම කියන්නේ නැහැ කියලා. එයා ගොඩක් වෙලාවට කියන්න තියෙනවා. ඒ කියන්නේ කියනවද කියන්නේ නැද්ද කියන අතරේ ගොඩක් එයා දෝලණය වෙනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ගොඩක් වෙලාවට එයාට පුළුවන් වුණොත් එයාගේ සිතුවිලි පාලනය කරගෙන එයාට මොනවද ඕනේ කියන එක එයාම හිතලා මේක ගැන තීරණයක් ගන්න එයා ඔයාට ගොඩක් වෙලාවට කැමතියි කිය. සමහර විට ඔයා එයාගේ කැමැත්ත අහලා තියෙන්න පුළුවන්. ඒකට කැමතියි කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාම ඇවිල්ලා ඔයාගෙන් කැමැත්ත අහන්නත් පුළුවන්. එයාට එයාගේ සිතුවිලි පාලනය කරගන්න පුළුවන් වුණොත්. ඔය දෙන්නාගේ විවාහ වේද කියන එක බැලුවොත් 2 of cups තියෙනවා 6 of swords තියෙනවා. ඉතින් මේකෙන් පෙන්වන්නේ ඔයාට එයා සමග දිගු කාලින සම්බන්ධතාවයකට යන්න ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා. ඉතින් විවාහ වෙන්නත් හොඳ සුදුසු කෙනෙක් කියලා තමයි ඔයාට කියන්න පුළුවන්. එයාව ඔයාගේ ක්‍රෂ් එක ගොඩක් අර ට්වින් ෆ්ලේම් සම්බන්ධයක් තියෙන ගොඩක් විශ්වයෙන්ුත් මේ දෙයට ආශිර්වාද ගෙන දෙන එහෙම සම්බන්ධයක් තමයි ඔයාටයි ඔයාගේ ක්‍රෂ් එකටයි තියෙන්නේ කියලා කියන්න පුළුවන් මේ වෙලාව තියෙන කාඩ්ස් එක. ඉතින් ඔය දෙන්නගේ අනාගතය බැලුවොත් මේ The Hermit කාඩ් එකයි 6 of Swords එකයි කියනවා ඔයාලගේ අනාගතය ගොඩක් සුබ වෙනවා කියලා. ඒ කියන්නේ එයා ගොඩක් හොඳ පියවරක් ගන්න ඉඩ තියෙනවා මේ අනාගතයේදී. ඔයා ගැන ඒත් එක්ක රිලේෂන්ෂිප් එකට යනවද නැද්ද? ඔයාට ආදරේ කියනවද නැද්ද? ඔය දෙන්න කසාද බඳිනවද නැද්ද? ඔය දෙන්න එකට ජීවත් වෙනවද නැද්ද? අර ඒ දේවල් ගැන එයා හොඳ සුබ තීරණයක් ගන්නවා අනාගතයේදී කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒ තීරණය ගොඩක් සුබ සහ ඉක්මනින් ගන්න ලව් ස්පෙල් එකක් වගේ පාවිච්චි කරන්න. දැම්මම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම වුණොත් මට පුළුවන් ඔයාටම ගැලපෙන ලව් ස්පෙල් එකක් හදලා දෙන්න. ඒ වගේම පර්සනල් රීඩින් එකක් ගන්න ඕන නම් දැන්ම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් එයා ඔයාව කන්ටැක්ට් කරගනීද කියන එක බැලුවොත් Knight of Pentacles තියෙනවා 2 of cups තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ එයා ගොඩක් වෙලාවට ඔයාව කන්ටැක්ට් කරගන්න කැමති. ඒ වගේම නිකන් උදේවරුේ වගේ නිකන් good morning කියලා දාන්න පුළුවන්. කොහොමද ඔයාගේ දවසේ plans අහන්න පුළුවන්. උදේවරුේ ගොඩක් වෙලාවට එයා ඔයාට message එකක් දාන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට අර මේක ගොඩක් සම්භාවිතාවය නිකන් 50-50 වගේ තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මේක අදාළ වෙන්නේ contact එකේ ඉන්න කෙනෙක්ට තමයි. ඒ කියන්නේ ඔයාගේ crush එකයි no contact නා ඉන්නේ. ගොඩක් වෙලාවට මේක අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔය දෙනා contact එකේ නා ඉන්නේ. මේක ගොඩක් ඔයාට accurate වෙනවා. ඉතින් ඔයාගේ crush එකගේ late night thoughts බැලුවොත් එහෙම එයා නිකන් රාත්‍රී කාලේදී හිතන්නේ ඔයාට ආදරේ කිව්වොත් මොකද වෙන්නේ? ඔයාට ආදරේ කියන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? අර ඒ දේවල් ගැන එයා ගොඩක් රාත්‍රී කාලේදී හිතනවා ආදරේ කිව්වොත් මෙන්න මේ දේවල් වෙයි. ඉදිරියේදී මේ දේවල් මේ ප්‍රශ්නයි. මේ විදිහේ මේ වගේ සතුටින් ඉන්නත් පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නත් එනවා. අර ඒ වගේ pros and cons එයා හිතලා බලනවා රාත්‍රී කාලේදී කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා එයා වෙලාවකට සතුටිනුත් ඉන්නවා. ඒත් එක්කම එයාගේ හිතට දුකකුත් දැනෙනවා ඔයා ගැන හිතද්දි රාත්‍රී කාලේදී කියලා තමයි පෙන්눔 කරන්නේ මේ මෙල්ල තියෙන කාඩ්ස් වලින්. ඉතින් මේක හරි මික්ස්ඩ් රීඩින් එකක්. ඉතින් ඔයාට මම රෙකමන්ඩ් කරනවා
තව ටික දවසින් තව සති 2-3කින් විතර පර්සනල් රීඩින් එකක් වගේ අරගෙන බලන්න කියලා. මොකද මේ ගොඩක් අර දැම්ම මේ වෙලා තියෙන කාර්ඩ්ස් අනුව ඉදිරි අනාගතය ගැන හරියටම රීඩින් එකක් දෙන්න බෑ. මොකද ඔයාගේ පර්සන් දැන් ඉන්නේ ගොඩක් අර කොම්ප්ලිකේටඩ්, ගොඩක් ඉමෝෂනලි අන්බැලන්ස් එහෙම සිටුේෂන් එක නිසා. මොකද දැන් රීඩින්ස් වෙනස් වෙන්නේ ඔයාගේ පර්සන්ගේ ඉමෝෂන්ස් එක විදිහකට හැමදාම තියෙන්නේ නැහැනේ. ඉතින් හැමදාම එක විදිහට වෙනස් වෙනවා. ඒ දේවල් නිසා මේ කාලේදී ඔයාගේ පර්සන්ගේ ඉමෝෂන්ස් හරීම අන්ස්ටේබල්. ඒ නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරන්න කැමතියි තව සති 2-3කින් විතර පර්සනල් රීඩින් එකක් වගේ අරගෙන බලන්න. ඒකෙන් ගොඩක් හොඳ පිළිතුරක් ඔයාලට හම්බ වෙයි. ඉතින් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාලට දෙන්න තියෙන රීඩින් එක මේක තමයි. ඉතින් ඔයාලා කැමති රීඩින් එකක් තියෙනවා නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මට මේක ඕනේ කියලා. මම ඒ වීඩියෝ එකත් ඉක්මනටම අරගෙන එන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක් වේවා.